අද අපි හැමලෙන් ඔයාලට ගෙන ආවේ කැවිලි මේසයකට එහෙම නැත්නම් හවස තිබුණ වෙලාවකට උනත් ගොඩාක් අඩු වියදමකින් හදාගන්න පුළුවන් රසම රස රුලන් දෝසි. ඉතින් මේ රුලන් දෝසි හදනකොට ගොඩාක් දෙනෙකුට ගැටලු ඇති වෙනවානේ. මිශ්‍රණය හයි වෙනවා හරියට කපා ගන්න බෑ. ඉතින් ඒ නිසා අද මම කියලා දෙන්න හිතුවා ඕනම කෙනෙකුට වරදින්නේ නැතුව ගොඩාක් ලේසියෙන් රුලන් දෝසි ගෙදරදීම හදාගන්න විදිහ. ඉතින් එහෙනම් බලමු කොහොමද හදන්නේ කියලා. රුලන්දෝසි හදන්න කලින් අනිවාර්යෙන්ම කරන්න ඕන දෙයක් තමයි තැටිය ලෑස්ති කරගන්න එක. ඉතින් මේ විදියට හොඳට වටේටම බටර් ගාලා අපි තැටිය රුලන්දෝසි හදන්න කලින් ලෑස්ති කරලා තියාගන්නවා. ඊළඟට මම මෙතන අරගෙන තියෙන කජු ටිකක්. ඉතින් ඔයාලට මේ වෙනුවට රට කජු, ආමන්ඩ් මේ ඕනම දෙයක් එකතු කරගන්න පුළුවන්. මේ කජු ටික දැම්මම මේ විදිහට පොඩි කෑලි වලට කපා ගන්නවා. දැන් මම කජු ටික කපාගෙන ඉවරයි. ඒ ටික දැන් මම පෑන් එකකට දාලා පොඩ්ඩක් කජු ටික රෝස්ට් කරගන්න තමයි යන්නේ. මේ විදිහට කජු රෝස්ට් කරලා එකතු කරගත්තාම කැවිලි වල රස තවත් වැඩි වෙනවා. ඒ නිසා ඔයාලා අනිවාර්යයෙන්ම කැවිලි හදද්දි කජු දානවා නම් පොඩ්ඩක් රෝස්ට් කරලා දාන්න. දැන් මම කජු ටික රෝස්ට් කරගෙන ඉවරයි. ඒ ටික මේ විදිහට පැත්තකින් තියා ගන්නවා. රුලන් දෝසි හදන්න මම මෙතන අරගෙන තියෙනවා රුලන් කෝප්ප දෙකක්. ඉතින් මේ රුලන් කෝප්ප දෙක වලට මැනගන්න මෙෂරින් කප් නැත්තම් ගෙදර තියෙන ඕනම අඳු කෝප්පයක් හරි වීදුරුවක් හරි පොඩි ගන්න. ඉතින් ඒකෙන් මේ සියලුම අමුද්‍රව්‍ය මැනගන්න. එතකොටත් පහසුයි. දැන් මේ රුලන් ටික අපි සාමාන්‍ය රස්නෙන් රෝස්ට් කරගන්න ඕන. විනාඩි 2ක් 3ක් වගේ යනකොට රුලන් ටික මෙන්න මේ වගේ පාටකට එනවා ලා සුදු පාටකට වගේ. ගොඩක් දුඹුරු පාට වෙනකන් රෝස්ට් කරගන්න එපා. මේ ගානට රෝස්ට් කරගත්තාම ඇති. දැන් රුලන් ටික බැදලා ඉවරයි. දැන් මේකත් මම ලිපෙන් අයින් කරලා වෙනම තියාගන්නවා. ඊළඟට රුලන් දෝසි හදාගන්න මම ඒ භාජනයටම එකතු කරගන්නවා සීනි කෝප්ප දෙකක්. ඊළඟට මම මෙතන අරන් තියෙන්නේ පොල් කිරි. ඉතින් දිය කිරි සහ මිටි කිරි දෙකම කවලමට ගන්න. පොල් කිරි වලිනුත් අපිට කෝප්ප දෙකක් අවශ්‍ය වෙනවා. ඊළඟට මම මෙතන අරගෙන තියෙන කර්දමම්බු වැට 4ක් කුඩු කරලා ඒ ටිකත් එකතු කරගන්නවා. ඒ වගේම රසායන ලුණු ටිකකුත් අනිවාර්යයෙන්ම එකතු කරගන්න ඕන. දැන් මම ලිප ඔන් කරලා සීන් ටික හොඳින් දිය වෙනකන් එක දිගටම හැඳි ගන්නවා. ඉතින් දැන් මම මේක වෙනම පෑන් එකකට මාරු කරනවා ටිකක් ඉඩ තියෙන පෑන් එකක්. ඉතින් මේ වගේ ගොඩක් ඉඩ තියෙන පළල පෑන් එකක් ගත්තාම අපිට ගොඩාක් වෙලා හැදි ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉක්මනටම අපිට උලන් දෝසි ටික හදා ගන්න පුළුවන්. පේනවා ඇති දැන් ඔයාලට මිශ්‍රණය හොඳට පෙන දාගෙන උතුරගෙන එනවා. ඉතින් මේ වෙලාවෙදිත් එක දිගටම හැදි ගන්න ඕනේ. මම දැන් ඔයාලට හරි පදම පෙන්නන්නම්. පේනවා ඇති ඔයාලට මිශ්‍රණය දැන් භාගයකටම හිඳිලා තියෙන්නේ. ඒ වගේම තමයි ස්පැචුල එක ඉස්සුවාම මේ විදිහට බරට බිංදු ටික වැටෙනවා නම් පදම හරි. මෙන්න මේ පදමට ආවට පස්සේ තමයි අපි රුලන් ටික එකතු කරගන්න ඕනේ. ඊට කලින් මම දාපු කර්දමුංගු වැටවල පොතු ටික මේ විදිහට ඉවත් කරගන්නවා. දැන් මම බැටගත්තු රුලන් ටික මේකට එකතු කරගන්නවා. ඉතින් තාමත් ලිප ඔන් එකේ තියාගෙන තමයි මේ විදිහට රුලන් ටික එකතු කරගන්න ඕනේ. ඒ වගේමයි ඔක්කොම රුලන් ටික එකපාර එකතු කරගන්න නැහැ. ටික ටික එකතු කරන ගමන් මේ ටික හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ.
දැන් මම ඔක්කොම රුලන් ටික එකතු කරගෙන ඉවරයි. ඉතින් ඔක්කොම එකපාරට දාන්න නැතුව මේ වගේ ටික ටික තමයි එකතු කරගන්න ඕනේ. දැන් මේ මිශ්‍රණය ටික ටික උකු වෙගෙන එන්නේ. ඒ වෙලාවේදී මම මේකට බැදගත්තු කජු ටික එකතු කරගන්නවා. දැන් රුලන් දෝසයකේ පදම හරි. දැන් මේකට අපි දානවා බටර්. ඉතින් බටර් දාන එක අනිවාර්යයි. එතකොට තමයි අපිට රුලන් දෝසි ගොඩක් සොෆ්ට් එකටත් හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි රසයි හයි වෙන්නේ නැතුව අපිට හරිම ලස්සනට හදාගන්න පුළුවන් වෙන්නේ බටර් එකතු කරගත්තාම. බටර් ටික එකතු කරලා මේක දැන් හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. ඉතින් මිශ්‍ර කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි පේන්නේ. ඒකට දැන් මම කලරින් ටිකක් එකතු කරගන්නවා. ඔයාලා කැමති නම් විතරක් ෆුඩ් කලරින් ටිකක් දාන්න. දැන් මේ මිශ්‍රණය ලෑස්ති. ඉතින් මේ මිශ්‍රණය ගොඩාක් වෙලා ලිපේ තියාගෙන හැදි ගන්න. මේ වගේ දියාරු ගතියට තියෙදි තමයි අපි තිත ගතිය තියෙදි තමයි ලිපෙන් අයින් කරගන්නේ. අයින් කරපු ගමන්ම මේ විදිහට අපි කලින් ලෑස්ති කරලා තියාගත්ත තැටියට දානවා. ඊළඟට මම ස්පැචුල් එකට බටර් ටිකක් ගාලා මේක හොඳින් තුනී කරගන්නවා. ඉතින් ඇත්තටම මේ මිශ්‍රණයට අපි බටර් දාන ප්‍රධාන හේතුව තමයි මේ මිශ්‍රණය ඉක්මනින්ම එතකොට හයි වෙන්නේ. අපිට වෙලා ඇතුව මේක තුනී කරගන්න පුළුවන්. බටර් දැම්මේ නැත්තම් වෙන්නේ මේ රුලන් දෝසයක හරියම ඉක්මනට හයි වෙනවා. මේ විදිහට දැන් මම තුනී කරගත්ත රුලන් දෝසයක ටිකක් මේ විදිහට ටැප් කරනවා. දැන් මේ රුලන් දෝසයක තුනී කරගත්තු ගමන්ම මම පිහියට බටර් ටිකක් ගාලා මේක කෑලි වලට වෙන් කරගන්නවා. ඉතින් රුලන් දෝසි වේලුනහම කපන්න අමාරුයි. ඒ නිසා තමයි අපි තුනී කරපු ගමන්ම ඒ තෙත පිටින්ම මේ විදිහට කෑලි වලට වෙන් කරගන්නේ. පේනවා ඇති ඔයාලට දැන් මම මේ කෑලි වලට කපන අතරතුරම මේ රුලන් දෝසයක ටික ටික හයි වෙනවා. ඉතින් ඒ නිසායි අනිවාර්යෙන්ම අපි ට්‍රේ එකට දාලා තුනී කරපු ගමන්ම මේ විදිහට කොටස් වලට වෙන් කරගන්නේ. දැන් මේ කපාගත්තු රුලන් ටික මම විනාඩි 10ක් වගේ තියනවා. ඉතින් මේ වගේ හරිම පොඩි වෙලාවකින් මේ රුලන් ටික ඉක්මනටම හයි වෙනවා. පේනවා ඇති ඔයාලට රුලන් දෝසික හරියම ඉක්මනට හයි වෙලා තියෙනවා. ඉතින් දැන් මම මේ ට්‍රේ එක අනිත් පැත්ත හරවලා රුලන් දෝසි මේ විදියට අතින් වෙන් කරගන්නවා. ඉතින් ඔයාලටත් මේ විදිහට හරියම ලේසියෙන් රුලන් දෝසි ටිකක් ගෙදර හදාගන්න පුළුවන්. ඕනම කෙනෙකුට හදන්න පුළුවන් වරදින්නේ නැහැ. හරියම ලේසි. එහෙනම් දැන් අපි බලමු කොහොමද මම හදපු රුලන් දෝසි තියෙන්නේ කියලා. පේනවා ඇති ඔයාලට ගොඩාක් හයියක් නැහැ. සාමාන්‍ය ගානකට සොෆ්ට් එකට අපිට මේ රුලන් දෝසි හදාගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් ඔයාලත් හදලා බලන්න. ඒ වගේම ඔයාලා මගේ මේ රෙසිපි එකට කැමති නම් අපේ ඇම්බුල සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි තවත් දවසක මේ වගේම රසවත් කෑමකින් නැවතත් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.